ඔන්න අපි දැන් යන්නේ ඉකිරි බලන්න. අපි දැන් ඉන්නේ රන්න රැකව හාමුදුරු පොකුණු. කොයි ඉකිරි? කළු පාට වෙයි තියෙන්නේ. ඒව තමයි ඉකිරිනේ. ගොඩක් තියෙනවනේ. ඔව්. ඒකේ ඇවිල්ලා නේ තුවාල වෙන පොඩි උණක් ගන්න. එක පාට ගසාගෙන එක තැනට ලින්නත් බෑනේ. විශ්සයි දෙන්නේ. අන්න පේන ඉකිරි. කළු පාටින් තියන්නේ තාරකා හැඩයක ඉකිරියක් ඉන්නේ. ඉකිරි දෙන්නෙක් අග ඉන්නවා. ඒගොල්ලෝ යනවා විශ්සයි. කකුලෙත් කියන මේ තමයි හාමුදුරු පොකුණ රැකව. අල්ලුවනේ විසරැද්ද? ඒක වුණත් තමයි විස මේ කඩේ එළින් ඇතුලට යන්නේ. ඇරුණා විස තින්නේ. ඒ බණ දැක්කේ? ඒ බණ පේන්නේ? මෙල්ලන් පේන්නේ සජීවී ඉකිරියෙක්. ඔයාලා පේනවද? ඔක ඇරුණා විසනේ. අට විස. අට විසයි මේක ආපස්සට ගන්න අමාරුයි. එතකොට මේ යන්තම් කියන පොඩි මේකක් පැටලිලා. ඒක ඇවිල්ලා කෙලින්ම මේ අපි මංජුවාව ඉන්නේ. මේ කියන්නේ ඔය යටපැත්ත. මේ පණ ගහනවා. ඒ අර ගත්ත නිසා අර මේ රතු වෙලා තියෙනවා. නෑ නෑ. අල්ලන් ඉඳි තැනද? අල්ලන් ඉන්නේ මේ මූ යනවා මේ ගලේ හිමීට. යනවා නේද? මෙතන නාන්න බෑනේ. අපි බලලා යන්න. ඕක අරන් ආනන් හරි මාව. ඉතිරි අරන් එන්න. ඉතිරි එක්ක අල්ලගත්තා. මෙන්න. මේක ඉන්න ලොකු සයිස් එක. ලොකු සයිස් එකේ ඉන්නේ. මේ කනවා. ඔව්. මේක වටේ කඩලිලා අතුලට දෙයි දැම්ම කෑවා. හාමුදුරු පොකුණ ඇතර පේන විදිය.